නිර්මාණය වන ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේදයක් අගමැති හරිනි කියයි. ඊජිප්තුව හරහා ලංකාවට එන ලාංකිකයන්ට ඊශ්‍රායල් වීසා බලපත්‍රය අනිවාර්යයි. ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකේ තබාගෙන සිටි පුද්ගලයෙක් මහනුවරදී අත්අඩංගුවට. රුහුණු කතරගම දේවාලයේ පෙරහැරට එන සැදැහැවතුන්ට දැනුම් දීමක්. යුද ගිනි මැද්දේ ඉරානයට භූමිකම්පාවක්. සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදී යාම සහතික වන ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද හඳුන්වා දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය පැවසුවා. ඇය මේ බව කියා සිටියේ අමාත්‍ය මණ්ඩල තීරණයකින් පත් කරන ලද ඩිජිටල් අධ්‍යාපනයේ පරිවර්තනය සඳහා වන කාර්ය සාධක බලකාය සමග පැවති සාකච්ඡාවේදී අධ්‍යාපනය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සහ ඊට දාළ අභියෝග මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ දැනට පවතින 42,000 ඉක්මවා ඇති ගුරුහිඟේ විසඳීම ඉතාමත් කඩිනමින් සිදු කළ යුතු බවත් ඊට පිළියමක් ලෙස ඉදිරි මාස 6 තුළ ඉගෙනුම් පරතරය අවම කර ගැනීම සඳහා පවතින සම්පත් උපයෝගී කර ගනිමින් ඩිජිටල් ඉගෙනුම් ක්‍රම හඳුන්වා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවයි. එමෙන්ම අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු වත්මන් රජයේ ගෙන යන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහාය ලබා දෙන බව එම බැංකුවේ නියෝජිතයින් පැවසුවා. ඔවුන් මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකාෆුමි කදානෝ ඇතුළු නියෝජිතින් අතර පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මේ වන විට ගෙන ඇති පියවර ලබන වසරේදී පාසල් අධ්‍යාපනය තුළ නව ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන ආකාරය සහ එහි ඇති අභියෝග පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී එම බැංකුවේ නියෝජිතයින් දැනුවත් කිරීමට කටයුතු කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශය සඳහන් කළේ. නව විෂයමාලා සකස් කිරීම අධ්‍යාපන ශාස්ත්‍රයේ මානව සම්පත සංවර්ධනය කිරීම ඇතුළු සාමාන්‍ය වෘත්තීය හා උසස් අධ්‍යාපනය මෙන්ම පූර්ව ළමා වී සංවර්ධනය වෙනුවෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව අගමැතිනිය මෙහිදී පැහැදිලි කළ අතර එම ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව සිය සතුට පළ කළා. තවද ඔවුන් අවධාරණය කළේ ගුරු පුහුණුව යටිතල පහසුකම් සංවර්ධනය, ඩිජිටල් තාක්ෂණයේ සංවර්ධනය ඇතුළු අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් සිය සහාය ඉදිරියටත් ලබා දීමට කටයුතු කරන බවයි. එමෙන්ම දැනට ක්‍රියාත්මක ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය පහසුකම් ලබා දීම අඛණ්ඩව ඉදිරියටත් ලබා දීමට කටයුතු කරන බවද එම නියෝජිතයින් මෙහිදී වැඩිදුරටත් පැවසුවා. මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ඇතුළු එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් ලබා දී ඇති ව්‍යාපෘති යෝජනා සම්බන්ධයෙන් වන ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවයි මෙහිදී සාකච්ඡා වුණේ. එමෙන්ම ළමා හිංසනය පිළිබඳ කමිටු වාර්තාවට අදාළව රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සහාය ලබා දීමට සූදානම් බවද මෙහිදී යුනිසෙෆ් නියෝජිතයින් අවධාරණය කළා. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ එළි දක්වන 2025 වසරට දාළ මානව සංවර්ධන වාර්තාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගනු ලැබුවා. AI යුගයේ මිනිසුන් සහ හැකියාවන් යන්න මෙවර මානව සංවර්ධන වාර්තාවේ මූලික තේමාව වන අතර ඒ ඔස්සේ කෘත්‍රිම බුද්ධිය නිවැරදිව භාවිතා විය යුතු ආකාරය පිළිබඳවයි මේ වාර්තාව තුළින් සාකච්ඡා කර ඇත්තේ. රටක් සංවර්ධනය කිරීමට එරට ආර්ථිකය සහ සමාජයේ හැඩගැස්වීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය යොදාගෙන ජනතාවගේ පරිකල්පනය බලමුළු ගැන්වීමට උපකාරී වීම මෙම මානව සංවර්ධන වාර්තාවේ මූලික අරමුණයි. රට මේ තත්ත්වයට පත්වීමට දැනට පවතින යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමයක් වගකිව යුතු බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනය දිස්ත්‍රික්කයේ ගොවිපවුල්වල දුවාදරුවන්ට අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ ශිෂ්‍යත්ව බෙදා දීමට එම දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් මම උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලේ අපේ තියෙන පාසල් පද්ධතියේ තියෙන පාසලක් නොවන පාසලකට ගියා. එවකට පැවතුණු පාලනය වෙනස් කරන්න ඕන කියලා වෙනම අධ්‍යාපනයක් ලබා දීපු පාසලක්. ඒ පාසල පැවැත්වුණා එක දිගට දින 7ක්. එක රහසිගත පාසලක්. ඒ පාසලේ විදුහල්පතිතුමා අපි ඉගෙන ගන්න හිටපු ළමයිගෙන් ඇහුවා ඉගෙන ගන්න ඇයි කියලා. ඉස්කෝලේදීත් අහලා තිබ්බා සමහර වෙලාවට ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා. එතකොට ඒ කාලේ නම් මං කිව්වේ ඉංජිනේරුවරයෙක් වෙන්න කියලා. මම මොකද ගණිත විෂය ඉගෙන ගත්තා. ඊටත් වඩා පොඩි කාලේ අහනකොට අපේ පන්තිවල ළමයි කියනවා දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, එක ඒවා කියනවා. අර රහසිගත පාසලේ විදුහල්පතිතුමා අපෙන් අහද්දී ඉගෙන ගන්න ඇයි කියලා
මට හිතුණා මේක සාමාන්‍යයෙන් ඉස්කෝලේදී අහන ප්‍රශ්නට වඩා වෙනත් තේරුමකින් තමයි මේ අහන්නේ කියලා. ඒ නිසා අපි ළමයි 30ක් විතර හිටියා. කවුරුත් උත්තර දුන්නේ නැහැ. අපි කවුරුත් උත්තර දීපු නැති නිසා විදුහල්පතිතුමාම උත්තරේ අපිට දුන්නා. ඉගෙන ගන්නේ ලෝකය තේරුම් ගැනීම සඳහා. ඊළඟට එයා අහපු දෙවෙනි ප්‍රශ්නේ තමයි ලෝකය තේරුම් ගන්නේ මොකටද? තේරුම් ගන්න ඕන වඩා දහපත් ලෝකයක් ගොඩනැගීම සඳහා. අවුරුදු 13ක් රජයේ පාසලට ගියා. කිසිදු ගුරුවරයෙක් කිසිදු විදුහල්පතිවරයෙක් ඒ පාඩම අපිට කියලා දුන්නේ නැහැ. අපේ ජනතා විමුක්ති පෙරමුණේ රහසිගත පාසලේ විදුහල්පතිතුමා තමයි ඒ පාඩම අපිට ඉගෙනුවේ. ඉස්කෝලේ ගන්නවා ගණන් පාස් වෙන්න, විද්‍යාව පාස් වෙන්න, සිංහල පාස් වෙන්න, එක එක විෂයන් පාස් වෙන්න විතරයි ප්‍රධාන වශයෙන්ම ඉස්කෝලේ ඉගෙනුවේ. එහෙම ඉගෙනගත්ත වැඩිහිටියෝ තමයි මේ අපේ රටේ මේ සමාජයේ ඉන්නේ. ඉස්කෝලේ අධ්‍යාපනය ලැබපු බහුතර ජනතාවක් තමයි අපේ සමාජයේ මේ පාරේ ඇවිදින්නේ, එහෙට යන්නේ, මෙහෙට යන්නේ, අරහෙට යන්නේ, මේ කටයුතු කරන්නේ මේ හැමෝම මේ තියෙන අධ්‍යාපනයෙන් ඉගෙනගත් අය. ඉතින් අපේ දරුවන්ට හොඳ සමාජයක් දකින්න ලැබෙනවාද? ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, අපේ නිලධාරීන්ගේ නිලධාරීවාදය, ප්‍රාදේශීයවාද ඕවා තමයි අපි කොච්චර ඉගෙනගෙන ආවත් අපේ සමාජේ පුරා පැතිරිලා තියෙන්නේ. පාරේ යනකොට වාහන දෙකක් එකට ගෑවුනොත් දෙන්න බහින්නේ කුණුහරුප කියාගෙන. එමෙන්ම රට වෙනස් කිරීමට නව ආකාරයට සිතන මිනිසුන් නිර්මාණය කිරීමට හැකියාව ඇත්තේ දුවා දරුවන්ට බවත් ඊට අවශ්‍ය සියලුම දේ රජයක් ලෙස ලබා දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා. අද මේ ශිෂ්‍යත්ව ලබා දීමෙන් අපේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ වඩාත් හොඳට ඉගෙන ගැනීම. නමුත් ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ මීට කලින් මේ රජයේ පාසල් වලින් උගන්වපුවම තමයි. මේ ඉස්කෝල වලින් ලබන අධ්‍යාපනයෙන් හොඳ පුරවැසියෙක් බිහි වෙන්නේ නැහැ. එහෙම බිහි වෙනවා නම් මේ රටේ ඉන්න ඕන හැමතැනම යහපත් පුරවැසියෝ මේ සමාජයේ තියෙන්න ඕන යහපත් සමාජයක් විදියට එහෙම නැහැ. ඒ නිසා ඔබ පත් කරගත්ත අලුත් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා මේ අධ්‍යාපනය මුළුමනින්ම විප්ලවවාදී පරිවර්තනයක් කරන්න. මොන්ටිසෝරි අධ්‍යාපනයේ ඉඳලා අවුරුදු 13ක් යනකම් මුළු අධ්‍යාපනයේම සිලබස් එක මේ රටට ගැලපෙන අලුත් විදියට මේ අලුත් ලෝකයට ගැලපෙන විදියට අලුතින් නිර්මාණය කරන්න තීරණය කරලා තිබෙනවා. ජනාධිපති අරමුදලේ සියලු සේවා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කිරීම අද සිට ආරම්භ කෙරුණා. ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍ය ආධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් බහර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වනදා සිටයි ආරම්භ වුණේ. ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවසුවේ එම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවාවද ඒ අයුරින් විමධ්‍යගත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි. ඒ අනුව දිලිදුකම පිටුදකීමේ සහන ආධාර අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය අධ්‍යාපනයේ දක්ෂතා දක්වන දරුවන් ඇගීම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ලබා දෙන සහන ආධාර වනාලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගීම හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහන ආධාර ඇතුළු ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්හි සේවා සඳහා මහජනතාවට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව ලැබෙනවා. මෙම වැඩසටහනත් සමග කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට අයදුම් කිරීමට එහි ප්‍රතිලාභ අවැසි ජනතාවට ඉන් අවස්ථාව උදා වීමද විශේෂත්වයක්. ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස සැලකෙන පුනරුත්ථයට මහාමාර්ග ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා. මෙමගින් රට පුරා තෝරාගත් මාර්ග දහසක් සංවර්ධනය කිරීමට නියමිතයි. එහි පළමු අදියර ලෙස මාර්ග 55ක සංවර්ධන කටයුතු අද සිට ආරම්භ බවයි ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ. මේ සඳහා රුපියල් බිලියන 14ක මුදලක් වෙන් කර ඇති අතර ඉදිරියේදී තවත් රුපියල් බිලියන 5ක මුදලක් ඒ සඳහා වෙන් කිරීමට නියමිතයි. පවතින තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ සිට ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සතුව ඊශ්‍රායලයේ වළංගු වීසා බලපත්‍රයක් තිබීම අනිවාර්ය බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඊශ්‍රායලයේ ටෙල් අවීව් ගුවන්තොටුපළ වසා තැබීම හේතුවෙන් එරටින් පිටවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් අදාළ ලියකියවිලි ලබා ගැනීමෙන් පසු ඊජිප්තු දේශ සීමාව හරහා පැමිණිය හැකි බවට ඊශ්‍රායල තානාපති කාර්යාලය මීට පෙරයි දැනුම් දීමක් සිදු කර තිබුණේ. අදිසි තත්ත්වයක් මතුවද ඊශ්‍රායලයේ වළංගු වීසා බලපත්‍ර නොමැති
හෝ කල්ලිකුත් වූ වීසා බලපත්‍ර වලින් විදේශිකයන්ට ඊජිප්තුවට ඇතුළු වීමට නොහැකි වන අතර ඊශ්‍රායල් තානාපතිවරයා පෙන්වා දෙන්නේ එලෙස ගමන් කිරීමට උත්සාහ කළොත් දීර්ඝ ප්‍රශ්න කිරීමට ලක්වීමට මෙන්ම ඇතැම් විට අත්අඩංගුවට පත්වීමට පවා සිදුවිය හැකි බවයි. මේ අනුව ඊශ්‍රායලයේ වීසා නොමැති හෝ වීසා කල්ලිකුත් වූ ශ්‍රී ලාංකිකයින් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පිටත් නොකරන අතර ඊශ්‍රායලයේ වළංගු වීසා නොමැති පිරිසට ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට ටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත වනතුරු සිටිය යුතු බව තානාපතිවරයා සඳහන් කළා. මේ අතර ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුදමය තත්ත්වයේ හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යලි මෙරටට පැමිණීමට අවශ්‍ය සහාය ලබා දීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබෙනවා. ටෙහෙරානයේ ඉන්දිය තානාපති කාර්යාලයේ මේ බව අද ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු විධිමත් ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වමින්. මීට අමතරව ඉරානයේ සිටින නේපාල ජාතිකයන්ටද මෙලෙසම සිය සහාය ලබා දීමට ඉන්දියාව ඉදිරිපත්ව සිටින බව සඳහන්. ටෙහෙරානයේ ඉන්දිය තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේ අසල්වැසි රටවල් දෙකෙහිම පුරවැසියන් ඉවත් කිරීම සින්දු මෙහෙයුම යටතේ සිදු කරන බවයි. අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනු වලට හවුල් වන හෝ එවැනි ගනුදෙනු සඳහා පහසුකම් සපයන පාර්ශවයන්ට එරෙහිව විදේශ විනිමය පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව ප්‍රකාශ කළා. ඒ විදේශයන්හි දේපළ මිලදී ගැනීම සඳහා සිදු කරන ආයෝජන ප්‍රවර්ධන කරන දැන්වීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පෞද්ගලික විදේශීය ව්‍යවහාර මුදල් ගෙනුම් හරහා ඩොලර් 20000ක් හෝ ඊට සමාන අගයක ගෙවීම් හැර විදේශ දේපළ ආයෝජන සඳහා ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලාංකික නේවාසික තනි පුද්ගලයන්ට අවසර හිමිවන්නේ නැහැ. එමෙන්ම ඊට දාලව තවත් රෙගුලාසි රැසක් ක්‍රියාත්මක අතර මහ බැංකුව දැනුම් දෙන්නේ ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි. ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට කරනු ලැබුවා. ඊයේ දහවල් මහනුවර 40 ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ රුපියල් 5000ක මුදල් නෝට්ටුවක් ලබා දීමක් සම්බන්ධයෙන් 40 පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයේදී මේ බව අනාවරණය වී ඇත්තේ. සැකකරු වයස අවුරුදු 32ක් වන උඩුව මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අදාළ සැකකරු සන්තකයේ තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 3ක්, රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 2ක්, රුපියල් 100 ව්‍යාජ මුදල් නෝට්ටු 2ක් හමු වී ඇති බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් 50 නෝට්ටු මුද්‍රණය කරන මුද්‍රිත කඩදාසි 9ක්, ව්‍යාජ රුපියල් 100 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 4ක්, ව්‍යාජ රුපියල් 500 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 4ක්, ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 6ක් තිබී සොයාගෙන තිබෙනවා. 40 පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගී වන සැදැහැවතුන් පිළිපැදිය යුතු රෙගුලාස් ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා. ඒ මොනරාගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. පසන් එස්.බී. රත්නායක මහතා විසින් කතරගම මැණික්ගඟේ පැරණි තොටුපළේ සිට කිලෝමීටර් 1.6ක අර්ධ විස්කම්භයකින් වටපු ප්‍රදේශයේ සහ සෙල්ල කතරගම පුල්ලයාර කෝවිලේ සිට කිලෝමීටර් 0.4ක අර්ධ විස්කම්භයකින් වටපු ප්‍රදේශයේ කඳවුරු ප්‍රදේශය ලෙස වෙන් කර ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා. දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ ලිඛිත අවසරයක් නොමැතිව කිසිවෙකු විසින් හෝ ඇසළොස්වවේ පැවැත්වෙන කාල සීමාවේදී කඳවුරු ප්‍රදේශය තුළ ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිල්ලක් හෝ වෙළඳසැලක් ඉදි නොකළ යුතු බවද එහි සඳහන්. මීට අමතරව මැණික්කඟේ දියනෑම රථවාහන ගාල් කර තැබීම වෙළඳාම් කිරීම ආදී කටයුතු සඳහාද අදාළ ගැසට් නිවේදනය මගින් රෙගුලාසි පනවා තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පූජා භූමිය තුළ පනව ඇති රෙගුලාසි අනුගමනය කරමින් කිසිවෙකුට අපහසුතාවක් ඇති නොවන ආකාරයට ඇසළ උත්සවයට සහභාගී වන ලෙසයි. රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය ලබන 26 වනදා ආරම්භ වනවා. උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1ක භූමිකම්පාවක් සිදු ඇති බව ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. එරට වේලාවෙන් ඊයේ රාත්‍රියේ මේ සිදු ඇත්තේ. ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව ඉරාන හමුදාව විසින් පවත්වාගෙන යන ලබන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සහ මිසයිල් සංකීර්ණ පිහිට ඇති සිම්නාන් පළාතට කිලෝමීටර් 37ක් නිරත දෙසින් කිලෝමීටර් 10ක් ගැඹුරේ මේ සිදුව තිබෙනවා. මින් සිදුව ඇති ජීවිත හා දේපල හානිය පිළිබඳ විදේශ වාර්තා සඳහන් කර නොමැතිවත් සිම්නාන් පළාතේ සෝර්කෝ නගරයේ අවට සෙලවී ඇති බව සඳහන්. එමෙන්ම සෝර්කයේ සිට කිලෝමීටර් 150 පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරටද මෙම කම්පනය දැනුණු බවටයි එම වාර්තාවන්හි දැක්වෙන්නේ. ඉරානයේ භූකම්පන ක්‍රියාකාරී කලාපයක පිහිට ඇති අතර මෑත වසරවලදී විනාශකාරී භූමිකම්පා රැසකට මුහුණ දී තිබෙනවා. එරටේ මෑත ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී භූමිකම්පාව 2013 දී සිදු වූ අතර ගිනිකොන දිග කර්මන් පළාතේ පිහිටි බාම් නගරයේ ආම වශයෙන් පුද්ගලයන් 34000ක් මිය ගිය බව සඳහන්. එම භූමිකම්පාව රික්ටර් මාපක 6.7ක් 2022 ජූලි මාසයේදී පර්සියානු ගල්ෆ් වෙරළ තීරයේ දකුණු හෝමුස්ගන් පළාතේ 6.1ක භූමිකම්පාවක් ඇති වූ අතර අවම වශයෙන් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් 80කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.